ඔයාලා දන්නවද යාළුවනේ බණ්ඩක්ක කියන්නේ පළතුරක් කියලා? උද්භිද විද්‍යාවේදී බණ්ඩක්ක හඳුන්වන්නේ පළතුරක් විදිහට. වෙනස්ම විදිහකට රසමරස බණ්ඩක්ක කරි එකක් හදන ගමන්ම අපි බණ්ඩක්ක ගැන කතා කරමු. ගොඩක් අය සෙවලයි කියලා කන්න අකමැති මේ බණ්ඩක්කා කොච්චර ගුණයිද කියලා ඔයාලා දන්නවද? එන්නකෝ කියලා දෙන්න. කැල්සියම් ඉතාම බහුල, ෆෝලික් ඇසිඩ් බහුල මේ බණ්ඩක්ක වලින් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න, දියවැඩියාව පාලනය කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි පොටෑසියම් බහුල නිසා රුධිර පීඩනය අඩු කරගන්නත් බොහොම වැදගත්. ඒ වගේම තමයි ඔයාට වකුගඩු අමාරුව තියෙනවා නම් බණ්ඩක්ක ආහාරයට ගන්න එක බොහොම පාලනයකින් යුතුව කරගන්න ඕනේ. ෆෝලික් ඇසිඩ් වගේම ප්‍රතිඔක්සිකාරක බහුල නිසා ගර්භණී මව්වරුන්ටත් බණ්ඩක්ක කියන්නේ ඊටාම ගුණදායක එළවලුවක්. හරි මම දැන් බණ්ඩක්ක ටික මේ විදිහට කපා ගත්තා. ඔයාලත් බණ්ඩක්ක ටික මේ විදිහට කපා ගන්න. ටිකක් ලොකු කෑලි හිටින විදිහට. ඊළඟට මම මෙතන ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට අතින් කලවම් කරගන්න. ඊළඟට මම තෙල් ටිකක් රත් වෙන්න තියලා මේ බණ්ඩක්ක කෑලි ටික බෙද ගන්න තමයි මේ හදන්නේ. ඔයාලා බණ්ඩක්ක ටික කලින්ම හොදලා වතුර ඔක්කොම වේලුණාට පස්සේ තමයි කපන්න ගන්න ඕනේ. නැත්තම් මේකේ වතුර තියෙද්දි මේ තෙල් ඇඟට ඉසික් වෙන්න පුළුවන්. මේ විදිහට බණ්ඩක්ක ටික බෙද ගන්නවා. ගොඩාක් තද ගින්දරේ බෙද ගන්න එපා. මද ගින්දරේ තියාගෙන හිමීට බෙද ගන්න. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ බණ්ඩක්ක ටික තව බැදිලා මදි. මම තව ටිකක් වෙලා මේක බෙද ගන්නවා. ඒ අතරතුර අපි බලමු ඇයි මේ බණ්ඩක්ක පළතුරක් විදිහට හඳුන්වන්නේ කියලා. මල් වලින් හටගෙන ඇතුළත බීජ තියෙන නිසා තමයි මේක පළතුරක් විදිහට හඳුන්වන්නේ. පළතුරු කියන්නේ ගහක බීජ ආරක්ෂා කරගෙන වැඩෙන ප්‍රජනක අවයවය. ගහක මුල්, අල, දඬු, කොළ, මල් වගේ දේවල් තමයි ශූප ශාස්ත්‍රයේදී එළවලු විදිහට හඳුන්වන්නේ. ඔයාලා හොයලා බැලුවොත් බටු, තක්කාලි, කැකිරි, පිපිඤ්ඤා වගේ දේවල් අයත් වෙන්නේ පළතුරු ගණයටමයි. හරි ඒ අතරතුර මම බණ්ඩක්ක ටික බෙදගත්තා. බණ්ඩක්ක ටික මේ ගානට වගේ බෙදුනහම ඇති. ගොඩාක් කර ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම මෙතන බණ්ඩක්ක ව්‍යංජන හදා ගන්න ඕන දේවල් ටික ලෑස්ති කරගෙන තියෙනවා. මෙතන මම ලුණු ටිකක් ලෑස්ති කරගෙන තියෙනවා. ඊළඟට සුදු ලුණු, රම්පේ, කරපිංචා, ඊළඟට අමු මිරිස්, තක්කාලි ගෙඩියක් මේ විදිහට කපලා අරන් තියෙනවා. ඊළඟට කුරුඳු පොතු, උළුහාල්. මෙතන පොල් කිරි ලෑස්ති කරන් තියෙනවා. උකු කිරි, දිය කිරි දෙකම තමයි අරන් තියෙන්නේ. ඊළඟට මම මේකට සියඹල අරගෙන තියෙනවා. සියඹල 3ක් විතර දිය කරලා තමයි අරන් තියෙන්නේ. ඔයාලට මේකට ගොරක අරගන්නත් පුළුවන්. ඊළඟට මම භාජනයක් අරගෙන ලෑස්ති කරගත්ත කලමනා ටික මේකට එකතු කරගන්නවා. ඊළඟට රස අණුව ලුණු එකතු කරගන්නවා. මෙතන මිරිස් කුඩු මේවා ඔයාලගේ සැරකන ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඊළඟට 3-5 කුඩු ටික එකතු කරගන්නවා. කහ කුඩු ටිකත් එකතු කරගන්නවා. මේ බණ්ඩක්ක ටික අපි බෙද ගනිද්දී මේකේ ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. ඒක නිසා ඔයාලා ගෙදර ගොඩක් අය ඉන්නවා නම් සාමාන්‍යයෙන් උයන්න ගන්න ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර ගන්න. ඊළඟට දිය කරගත්ත සියඹලා ටික ඔයාලට ගොරක අරගන්නත් පුළුවන්. ඊළඟට පොල් කිරි ටික එකතු කරගන්නවා.
පොල් කිරි ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බණ්ඩක්ක ටික වැහෙන ප්‍රමාණයට වගේ තිබුණාම ඇති. ඊළඟට හැන්දෙන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක ලිපේ තියලා මද ගින්දරේ උයා ගන්න ඕනේ. විනාඩි 3ක් විතර ගිහිල්ලා පොල් කිරි එක මේ විදිහට රත් වෙනකොට හැඳි ගගාම ඉන්න ඕනේ. නැත්තම් කිරි ටික කැටි ගහනවා. මේකට ඔයාලට උම්බලකඩ එකතු කරගන්නත් පුළුවන්. එතකොට මේක ගොඩක්ම රසයි. අද මට ගෙදර උම්බලකඩ තිබුණ නැහැ. ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන්ම එකතු කරගන්න. පොල් කිරි ටික උතුරන්න පටන් අරගෙන විනාඩි 5ක් විතර යද්දී මම බැඳගත්ත බණ්ඩක්ක ටික එකතු කරගන්නවා. එකතු කරලා මේ විදිහට හිමීට කලවම් කරගන්න. බණ්ඩක්ක කෑලි ටික පොඩි වෙන්නේ නැති වෙන්න. ඊළඟට මේක පියනෙන් වහන්න නැතුව මේ විදිහට මද ගින්දරේ හිමීට උයා ගන්නවා. පොල් කිරි ටික හිඳනකම් උයා ගන්න ඕනේ. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ තව මේක හිඳිලා මදි. ඒක නිසා මම තව ටිකක් වෙලා මේක ලිපේ තියා ගන්නවා. දැන් මේ විනාඩි 8කට විතර පස්සේ දැන් කිරි ටික ගොඩාක්ම හිඳිලා තියෙන්නේ. මම තවත් විනාඩි 3ක් විතර මේ විදිහට මේක ලිපේ තියා ගන්නවා. එතකොට මේක තෙල් පෑදිලා හොඳ ලස්සනට හැදෙනවා. මේ විදිහට හොඳට හිඳලා හැදුවම තමයි මේ බණ්ඩක්ක කරි එක ගොඩක්ම රස. දැන් මේ ඔක්කොම විනාඩි 10කට විතර පස්සේ දැන් හරියට හැදිලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා ඔහොම ලිප උඩම තියෙන්න දෙනවා. ඔයාලත් මේ විදිහට බණ්ඩක්ක කරි එක හදලා බලන්න. බණ්ඩක්ක කන්න නැති කෙනෙක් වුණත් කයි. පොඩ්ඩක්වත් සෙවල ගතියක් නැහැ. හරිම රසයි මේ විදිහට හදාගත්තාම. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ බලන්න දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. bell notification එකත් all දාගෙන යන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්.